සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ Dreams Lanka Education YouTube channel එකත් එක්ක. ඔයාලට ලොකු කාලයකට පස්සේ තමයි මම අලුතෙන් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ. මං හිතන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දකට වඩා වැඩි කාලයකට පස්සේ තමයි මට වීඩියෝ එකක් කරන්න ටයිම් එකක් හම්බුනේ. ඔයාලා දන්නවා මම මේ YouTube channel එකෙන් එදිනෙදා ජීවිතයේදී ඔයාලට වැදගත් වෙන වීඩියෝස් සහ අන්තර්ජාලයෙන් සාර්ථකව මුදල් උපයන්නේ කොහොමද කියලා වීඩියෝස් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඉදිරියටත් ඔයාලට මේ වගේ අන්තර්ජාලයෙන් සාර්ථකව මුදල් උපයන්නේ කොහොමද කියලා වීඩියෝස් අරන් එන්න තියෙනවා. ඉතින් අදත් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ අන්තර්ජාලයෙන් සාර්ථකව මුදල් උපයන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන. වෙබ්සයිට් එකක් කියන්නේ මේක ඇප් එකක්. ඔයාලා හැමෝම එදිනෙදා ජීවිතයේදී භාණ්ඩ මිලදී ගන්න ඔන්ලයින් භාවිතා කරන ඇප් එකක් තමයි මේක. දරාස් ඇප් එකෙන් කොහොමද ඔයාලා මාසෙට අමතර ආදායමක් හොයාගන්න කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. මෙතෙන්දී ඔයාලට කිසිම ස්කිල් එකක්වත් එහෙම නැත්නම් කිසිම භාණ්ඩයක්වත් තියෙන්න අවශ්‍ය නැහැ. මුදල් ඉපැයීම සඳහා ජොබ් එකක් කරන කෙනෙක් වුණත් ඔයාලට ජොබ් එක කරලා දවස් අවසානයේ පැයක් වගේ පොඩි වෙලාවක් වෙන් කරලා ඔයාට අමතර ආදායමක් හොයාගන්න පුළුවන් මේකෙන්. මේක part time විදිහට උනත් කරන්න පුළුවන්. මෙතෙන්දි ඔයා මේ වෙනුවෙන් යොදන කාලය ඒ වගේම ඔයා මේ වෙනුවෙන් මහන්සි වෙන විදිහත් එක්ක තමයි ඔයාට මාසයේ අවසානයේදී හෝ දවස් අවසානයේදී කොච්චර ඉන්කම් එකකට යන්න පුළුවන්ද කියලා තීරණය වෙන්නේ. හරි අපි බලමු කොහොමද දරාස් ඇප් එක හරහා මාසෙට අමතර ආදායමක් හොයාගන්න පුළුවන් විදිහට ඉන්කම් එකක් හදාගන්නේ කියලා. ඔයා මේ වීඩියෝ එක මුල ඉඳලා අන්තිම වෙනකන් හරියටම ස්කිප් කරන්න නැතුව බැලුවොත් එහෙම ඔයාට ඉගෙන ගන්න පුළුවන් කොහොමද දරාස් එක හරහා හරියට මුදලක් උපයගන්නේ. ඒ වගේම ඒ මුදල් කොහොමද ඔයාගේ ලංකාවේ බැංකුවටම විත්ඩ්‍රෝ කරගන්නේ කියලා. ඔයාට කෙලින්ම දරාස් එක හරහා ඔයාගේ ලංකාවේ බැංකුවටම විත්ඩ්‍රෝ කරගන්න පුළුවන් ඔයාගේ මුදල්. ඒකත් ලොකු වාසියක්. උපයන මුදල් දරාස් එක හරහා ගෙවන්නේ ලංකාවේ මුදල් විදිහට. ඒ කියන්නේ රුපියල් විදිහට. එතකොට රුපියල් විදිහටම ගෙවන නිසා ඔයාට කෙලින්ම ඔයාගේ ලංකාවේ බැංකුවටම මේක විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. ඔයා අපේ channel එක subscribe කරලා තිබුණොත් එහෙම මේ වගේ දාන වැදගත් වීඩියෝ ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් notification එකක් විදිහට. ඒක නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලා Dreams Lanka Education YouTube channel එකේ අපි හදලා තියෙන WhatsApp group එකට ඒ වගේම Telegram group එකට අනිවාර්යයෙන්ම එකතු වෙලා ඉන්න. ඒකේ ඔයාලට අලුතෙන් වීඩියෝ එකක් දාද්දී අප්ඩේට් එකක් දෙනවා. හරි එහෙනම් බලමු මේ විදිහට අපි earn කරන්නේ කොහොමද කියලා දරාස් එක හරහා. හරි. ඔයා මුලින්ම ඔයාගේ දරාස් app එකට එන්න. ඔයාගේ phone එකේ දරාස් app එක නැත්නම් ඔයා ළඟ තියෙන Android phone එකක් නම් ඔයාගේ Play Store එකට ගිහිල්ලා දරාස් කියලා search කරගෙන දරාස් app එක download කරගන්න. එහෙම නැත්නම් ඔයා ළඟ iPhone එක නම් තියෙන්නේ. ඔයා App Store එකට ගිහිල්ලා දරාස් app එක download කරගන්න. ඔයා පළවෙනියටම දරාස් app එක පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාගේ email phone number දීලා ඔයාගේ දරාස් account එක හදාගෙන log වෙන්න. එහෙම නැත්නම් දැනටමත් ඔයා ළඟ දරාස් account එකක් තියෙනවා නම් ඔයා ඒ දරාස් account එකට ෆෝන් නම්බර් එක දීලා log වෙන්න. මෙතෙන්දි මම දරාස් account එකක් හදාගන්න විදිහ ඔයාලට කියලා දෙන්නේ නැහැ. මොකද දරාස් account එකක් හදාගන්නවා කියන එක ඕන කෙනෙක්ට කරගන්න පුළුවන් වැඩක්. email phone number දීලා password එකක් දීලා sign up වෙන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ දරාස් account එකක් හදාගත්තට පස්සේ ඔයාලට පෙන්වන්නේ මේ විදිහට. ඔයාලගේ interface එක මේ විදිහට පෙන්වනවා. පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. ඔයා මේ වීඩියෝ එක හුඟ කාලයකට පස්සේ බලන කෙනෙක් නම් අපි ඇත්තටම මෙතෙන්දි කරන්නේ ඇෆිලියේට් මාකටිං. දරාස් එක ඇතුලේ ඇෆිලියේට් මාකටිං තමයි කරන්නේ. ඇෆිලියේට් මාකටිං කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක බලනවා නම් එයාලට මම වීඩියෝ එක කරන් යන අතරතුරේදී පැහැදිලි කරලා දෙන්නම් ඇෆිලියේට් මාකටිං කරන්නේ කොහොමද, ඇෆිලියේට් මාකටිං කියන්නේ මොකක්ද, ඇෆිලියේට් මාකටිං කරන්නේ කොහොමද, ඒ හැමදේම මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් සරලව. දැන් ඔයා මුලින්ම යන්න මෙතන පල්ලෙහා තියෙනවා දකුණු අත පැත්තේ account කියලා. අන්නේ account කියන තැනට යන්න. account කියන තැනට ගියාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් my affiliate කියලා තියෙනවා. අන්නේ my affiliate කියන තැන my affiliate කියන එක ටච් කරගන්න. my affiliate කියන එක ඇතුලේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ නම තියෙනවා. ඊට පල්ලෙහාන් තියෙනවා ඔයාලගේ ෆෝන් නම්බර් එක. ඊට පල්ලෙහාන් තියෙනවා ඔයාලගේ ඊමේල් එක. ඔයාලා මෙතෙන්ට ඔයාලගේ ඊමේල් එක ටයිප් කරගන්න. මෙතන ඊමේල් එක ටයිප් කරගත්තට පස්සේ ඔයාලට යටින් තියෙනවා මෙතන send කියලා බලා ගන්න පුළුවන් ඔප්ෂන් එක. අන්නේ send කියන එක උඩ ටච් කරන්න. ඒ send කියන එක උඩ ටච් කරාට පස්සේ ඔයාලගේ මේල් එකට ගිහිල්ලා තියෙනවා verification code එක. ඒක බලා ගන්න පුළුවන් මේ විදිහට ඔයාලගේ මේල් එකට ගියාම
මේල් එකට මේ දරාස් එකෙන් ඇවිල්ලා තියෙන කෝඩ් එක. අන්න ඒ කෝඩ් එක කොපි කරන් ඇවිල්ලා කෝඩ් එක කොපි කරගෙන ඔයාලා ඒ කෝඩ් එක දෙන්න ඕන මෙතෙන්. මෙතනින් පේස්ට් කරගන්න. ඊට පස්සේ join us now කියන එක ටච් කරගන්න. දැන් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් register successful කියලා වැටලා හරියක් කරනවා. දැන් අපි දරාස් එකේ හරියට affiliate account එකක් හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති පොඩි දෙයක් තිබ්බේ. ඉතින් ඔයා දරාස් එකේ affiliate account එකක් හදාගෙන ඉවරනාට පස්සේ ඔයාලා නැවත මෙතන affiliate කියන තැනට ගියාට පස්සේ කෙලින්ම අර කලින් වගේ account එකක් හදන තැනට නෙවෙයි යන්නේ. ඔයාලා කෙලින්ම ඔයාලගේ affiliate account එක ඇතුළට තමයි එන්නේ. හරිද? හරි දැන් බලමු අපි මේ දරාස් affiliate account එකේ කොහොමද අපි මුදල් earn කරන්න කියලා. ඔයාලට මෙතන යටින් බලා ගන්න පුළුවන් bank account add කරගන්න කියලා තියෙනවා. අන්න එතන fill now කියන button එක touch කරගන්න. ඔයාලට මෙතන general info යටතේ ඔයාලගේ basic info ටික දෙන්න තියෙන්නේ. මුලින්ම ඔයාලගෙන් අහනවා local resident කෙනෙක්ද කියලා. මෙතෙන්ට I am a local resident කියලා දෙන්න. ඊළඟට මෙතන ඔයාගේ අහලා තියෙනවා ඔයාගේ first name එක මොකක්ද කියලා. ඔයා identity card එකේ තියෙන first name එක ඔයා මෙතෙන් ලබා දෙන්න. මෙතන ඔයාට last name එක අහලා තියෙනවා. ඔයා ඒකත් ඔයාගේ identity card එකේ තියෙන විදිහටම ඔයාගේ last name එක ලබා දෙන්න. ඊළඟට ඔයාගෙන් මෙතන අහලා තියෙනවා national registration number එක. එතෙන්ට ඔයාගේ identity card number එක ලබා දෙන්න. ඊට පල්ලෙහාම ඔයාගේ address එක තියෙනවා. හරියටම ඔයාගේ address එක ලබා දෙන්න. ඊළඟට මෙතන autom fill වෙලා ඇවිල්ලා තියෙනවා ඔයාගේ phone number එක. ඔයාගේ email එකත් මෙතන autom fill වෙලා ඇවිල්ලා තියෙනවා. බලා ගන්න පුළුවන්. ඊට පල්ලෙහෙන් ඔයාලට verification code එකක් යවන්න තියෙනවා. මෙතන send කියන එක උඩ touch කරගත්තට පස්සේ ඔයාගේ email එකට කලින් වගේම code එකක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒ code එක මෙතෙන්ට paste කරගන්න. ඊළඟට ඔයාගේ account type info කියලා අහලා තියෙනවා. මෙතන touch කරගන්න. මෙතන ඔයාලට ඊළඟට URL එකක් තමයි දෙන්න තියෙන්නේ. ඔයාගේ TikTok account එකක් තියෙනවා. TikTok account එකේ URL එක දෙන්න. website එකක් දෙනවා. website එකේ URL එක දෙන්න. එහෙම නැත්නම් Facebook account එකක් තියෙනවා නම් ඔයා ඒකේ URL එක මෙතෙන්ට ලබා දෙන්න. ඔයා මෙතන තියෙන විස්තර ටික හරියට ඔක්කොම fill කරගත්තට පස්සේ ඔයාලට මෙතන general info වලට එහා පැත්තේ තියෙන bank info කියලා. අන්න ඒක උඩ touch කරගන්න. bank info යටතේ ඔයාගෙන් මුලින්ම අහලා තියෙනවා ඔයාගේ නම සම්පූර්ණ නම. ඒ කියන්නේ ඔයාගේ bank account එකේ තියෙන නම මෙතෙන්ට දෙන්න. ඊළඟට මෙතන address එක අහලා තියෙනවා bank account එකට ඔයා දීලා තියෙන address එක දෙන්න. ඊළඟට මෙතනින් අහලා තියෙනවා registration number එක. ඒක ඔයාලට bank එකට කතා කරලා අහගන්න පුළුවන්. ඊළඟට ඔයාගෙන් අහලා තියෙනවා bank account type එක. එතෙන්ට ඔයා bank account type එක දෙන්න bank account කියන එක. ඔයාගෙන් අහලා තියෙනවා legal registration කියලා. ආන් එතෙන්ට මෙන්න මේක දෙන්න. ඊළඟ bank account country එක අහලා තියෙනවා. එතෙන්ට ඔයා ශ්‍රී ලංකා කියලා දෙන්න. ඊළඟට ඔයාගෙන් මෙතන අහලා තියෙනවා bank name එක. ඔයාගේ bank account එකේ bank name එක මෙතෙන්ට දෙන්න. ඊළඟට bank code එක අහලා තියෙනවා. ඒකත් දෙන්න. ඊළඟට මෙතෙන්ට bank address එක account title එකට ඔයාගේ නම දෙන්න. bank address එකට ඔයාගේ bank account එකේ address එක දෙන්න. ඊළඟට මෙතන අහලා තියෙනවා routing number කියලා. ඒකත් ඔයාලට bank එකට කතා කරලා අහගන්න පුළුවන්. ඔයා bank එකට කතා කරලා අහන්න. ඊට පස්සේ ඔයාලට දිග කෝඩ් එකක් දෙයි. ආන් ඒ දිග කෝඩ් එක ලියාගෙන ඔයා මෙතන ටයිප් කරගන්න. ඊළඟට අවසානයේටම ඔයාලට මෙතන bank account number එක අහලා තියෙනවා. එතෙන් ඔයාගේ bank account number එක දෙන්න. right. ඒ ටික ඔක්කොම fill කරගත්තට පස්සේ ඔයාලට මෙතන තුන්වෙනියට තියෙන tax info කියලා. අන්න ඒක උඩ touch කරගන්න. ඒක උඩ touch කරගත්තට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න බලන්න tax info කියලා තියෙනවා. ඒ tax info යටතේ ඔයාලට මෙතන තියෙනවා yes ද no ද කියලා අහලා ඔයාලා මෙතන no කියලා දෙන්න. ඔයාලට මෙතන යට submit කියලා බලා ගන්න බලන්න අන්න ඒ බටන් එක උඩ touch කරලා submit කරගන්න. හරි මං හිතනවා ඔයාලා මං කියපු විදිහට ඔයාලගේ account එක හදාගන්න නැති කියලා. දැන් බලමු අපි කොහොමද මේක earn කරන්න කියලා. සරලවම ඔයාලට මේකේ කරන්න තියෙන්නේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් බඩු. මේ වගේ ගොඩාක් item තියෙනවා. ඒ item ඔයාලට sell කරන්න තමයි තියෙන්නේ. ඔයාලා ඒ item එක sell කරන ගානට ඔයාලට ඒ item එකෙන් commission එකක් තමයි එන්නේ. ඔයාලට මම සරලව පැහැදිලි කරන්න. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් බෑග් එකක් තියෙනවා. මේ බෑග් එකෙන් එකක් ඔයා sell කරලා දුන්නොත් ඔයාලට රුපියල් 45ක මුදලක් ලැබෙනවා. ඔයාලට තව item එකක් මම පෙන්නන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කැල්ලයක් තියෙනවා.
මේ කැල් එක ඔයාලා විකුණවුවොත් ඔයාලට රුපියල් 111ක් වගේ මුදලක් earn කරගන්න පුළුවන්. මේ කැල් එකෙන් දැනට විකිනලා තියෙනවා 4600ක වගේ ප්‍රමාණයක්. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන see more කියන එක යටතේ new customer කෙනෙක් මේක buy කරවුවොත් ඔයාලට 108ක කමිෂන් එකක් හම්බ වෙනවා. ඊළඟට return customer කෙනෙක් මේක buy කරවුවොත් ඒත් 108ක කමිෂන් එකක් හම්බ වෙනවා. ඒතර සාමාන්‍යයෙන් ඔයාලට රුපියල් 200ක වගේ මුදලක් earn කරගන්න පුළුවන් මේක new customer කෙනෙක් buy කරවුවොත්. ඉතින් ඒ විදිහට ඔයාට මේකේ ඕන තරම් item තියනවා sell කරන්න. ඔයාට කැමති product එකක් තෝරගෙන ඔයාට මේකේ sell කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට මෙතනින් item එක search කරලා උනත් sell කරන්න පුළුවන්. මම මෙතන search කර ගන්නවා knife කියලා. ඒ කියන්නේ පිහි set එකක්. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් පිහි set එකක් තියෙනවා. එතකොට මේ වගේ පිහි set එකක් ඔයා විකුණවුවොත් එහෙම ඔයාට 250ක වගේ කමිෂන් එකක් හම්බ වෙනවා. ඊට අමතරව new customer කෙනෙක් මේක buy කරවුවොත් එහෙම ඔයාට 108ක return එකක් හම්බ වෙනවා. 108ක return එකක් එක්ක new customer කෙනෙක් මේක buy කරවුවොත් ඔයාට රුපියල් 350ක 400 වගේ profit එකකට යන්න පුළුවන්. හරි අපි දැන් බලමු කොහොමද earn කරන්නේ කියලා. ඔයාලට මෙතන යට බලා ගන්න පුළුවන් earn කියලා තියෙනවා. අන්න ඒ බටන් එක උඩ ටච් කරගන්න. ඊට පස්සේ ඔයා වෙන්නේ මේ වගේ තැනකට මෙතන ඔයාට බලා ගන්න පුළුවන් copy link. මෙතන get link කියන තැන ඉස්සරහා තියෙනවා copy link කියලා. අන්න ඒ link එක copy කරගන්න. ඒ link එක copy කරගෙන ඔයාට තියෙන්නේ ඔයාගේ Facebook, TikTok එහෙම නැත්නම් ඔයාගේ මොනවා හරි page තියෙනවා නම් අන්න ඒ page වල ඔයාට මේ link එක share කරන්න තියෙන්නේ. ඒතකොට මම ඔයාලට ideas කීපයක් දෙන්නම්. ඔයා සාමාන්‍යයෙන් මේ product එකක් review කරනවා නම් දැන් මේ වගේ product එකක් ඔයා review කරනවා නම් අන්නේ product එක review කරලා ඉවරලා ඔයාට මේ product එකේ review එක අවසානයේ ඔයාට කියන්න බලන්න description එකේ link එක තියෙනවා. ඒ link එකෙන් ගිහලා ඔයාට මේ item එක දරාස් එක හරහා buy කරගන්න පුළුවන් offer එකක් එක්ක. කියපුවාම ඒ වීඩියෝ එක බලන අය ඔයාගේ item එක ඒ link එක හරහා ගිහිල්ලා buy කරනවා. අන්නේ buy කරන අවස්ථාවේදී ඔයාගේ item එක එක්කෙනෙක් buy කරවුවොත් ඔයාට 255ක return එකක් හම්බ වෙනවා. ඒ වගේම new customer කෙනෙක් මේක buy කරවුවොත් ඔයාට රුපියල් 350ක 400 වගේ return එකක් ගන්න පුළුවන්. ඒ වගේ 10 දෙනෙක් ඔයාගෙන් මේ item එක ඔයාගේ link එකෙන් ගිහිල්ලා buy කරගත්තොත් ඔයාට රුපියල් 2500ක වගේ income එකකට යන්න පුළුවන්. ඒ වගේම new customers ලාම 10 දෙනෙක් buy කරලා තිබුණොත් ඔයාට රුපියල් 3500ක 4000ක වගේ income එකකට යන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාට මේ item එක විතරක් නෙවෙයි විකුණන්න පුළුවන්. ඔයාට product ගොඩක් තියෙනවා. ඔයා සාමාන්‍යයෙන් මේ තියෙන product වලට ඔයා review කරලා videos දැම්මොත් එහෙම නැත්නම් ඔයා photos හදලා ඉවරලා ඔයාගේ page වල group වල share කරවුවොත් එහෙම ඔයාට Facebook page එකක් හදා ගන්න පුළුවන්. ලාමෙට බඩු එහෙම නැත්නම් online බඩු ගෙන්නමු. ඒ වගේ page එකක් හදලා ඉවරලා ඔයා මේ වගේ photos videos හදලා ඉවරලා ඔයා ඒක upload කරලා ඔයා ඒ link ඒ photos වලට ඒ videos වලට යටින් description එකේ ඔයාගේ මේ link එක affiliate link එක දාලා ඉවරලා ඔයා share කරවුවොත් videos දකින අය ඒ photos දකින අය ඒ link එකකින් ගිහිල්ලා එයාලට අවශ්‍ය කරන බඩුව එයාලා මිලදී ගත්තොත් ඔයාට ඒකෙන් කමිෂන් එකක් විදිහට ඒ item එකට අදාළව ඔයාට ලැබෙන කමිෂන් එක ලබා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දුන්නේ දරාස් affiliate marketing කරන්නේ කොහොමද කියන එක. affiliate marketing කියන්නේ මොකක්ද කියලා කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට උනත් idea එකක් යන්න ඇති affiliate marketing කියන්නේ මොකක්ද කියලා. ඔයාලට මෙතන යටින් බලා ගන්න පුළුවන් report කියලා තියෙනවා. අන්න එතන ටච් කරගත්තාම ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලා කොච්චර ගාණක් earn කරලා තියෙනවද කියලා. ඔයාලා earn කරන මුදල් කොහොමද withdraw කරගන්නේ කියලා මම ඉදිරියේදී වීඩියෝ එකක් ගේන්නම්. දරාස් එකකින් affiliate marketing කරලා කොහොමද හරියටම income එකක් හදාගන්නේ කියලා හරියට idea එකක් ආවේ නැත්තම් මේ වීඩියෝ එකේ මොන හරි ඔයාලට අඩුපාඩු doubt මොන හරි තියෙනවා නම් අනිවාර්යෙන්ම යටින් comment එකක් දාන්න. තව ටිකක් පැහැදිලි කරලා වීඩියෝ එකක් අවශ්‍යයි කියලා. එහෙම වුණොත් මම තව වීඩියෝ එකක් අරන් එන්නම්. දවස් කිහිපයක් ඇතුළත මම අනිවාර්යයෙන්ම withdrawal කරන්න කොහොමද කියලා වීඩියෝ එකක් ගේන්නම් ඔයාලට. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක දාලා තියාගන්න. එතකොට ඔයාලට withdraw එකක් ගන්න කොහොමද කියලා වීඩියෝ එක දැම්මට පස්සේ ඔයාලට මේ වීඩියෝ එකේ notification එකක් ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තවත් මේ වගේ අලුත් වීඩියෝ දාද්දි ඔයාලට notification එකක්ම ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.